2025 ඉන්දියා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය අද ආරම්භ වුණා. 18 වෙනි වතාවට පැවැත්වෙන IPL තරඟාවලිය අද සිට මැයි මාස 25 වෙනිදා දක්වා ක්‍රීඩාංගන 13කදී පැවැත්වීමට නියමිත වෙත්තේ. තරඟාවලිය ආරම්භ කරමින් පළමු තරගය අද පැවැත්වුණේ පසුගිය වාර සූර්යතා වේදුණු කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායම හා රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර කණ්ඩායම අතර. ඒ අනුව කොල්කතාහි ඊඩන් ගාඩන් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසිය වාසිය දින රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර කණ්ඩායමේ නායක රජත් පටිදාර් පළමුව පන්දුවට පහර දීමට කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව ඔවුන් නියමිත පන්දුවල 20 අවසානයේදී කඩලු 8කට ලකුණු 174ක් රැස් කරා. අජින්ක්‍යා රහානේ සමග ඉනිමේ අරබු ක්වින්ටන් ඩෙකොක් ජොස් හේසල්වුඩ්ගේ පන්දුවක් කමේ ලකුණු 4කට දැවී ගියා. ඉන්පසු පිටියට එක්කු සුනිල් නරයිනි සමග දෙවන කඩුලට ලකුණු 103ක සම්බන්ධතාවයක් එක් කිරීමට නායක අජින්ක්‍යා රහානේ සමත් වුණා. වේගවත් ඉනිමක් ක්‍රීඩා කරපු අජින්ක්‍යා රහානේ ලකුණු 56ක් ටැස් කරේ පන්දු 31කදී. ඔහුගේ ඉනිමට 4 පාර 6ක් හා 6 පාර 4ක් ඇතුළත් වුණා. සුනිල් නරයිනේ පන්දු 26කදී ලකුණු 44ක් ටැස් කරේ 4 පාර 5ක් හා 6 පාර 3ක් සමගින්. පන්දු එීමේදී කුරුණාල් පාණ්ඩේ ලකුණු 29කට කඩලු 3ක් හා ජොස් හේසල්වුඩ් ලකුණු 22කට කඩලු 2ක් දවා ගත්තා. ලකුණු 175ක ජයග්‍රහී ඉලක්කයක් සොයා පිටට පැමිණි රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර කණ්ඩායම පන්දු වර 16 පන්දු 2කදී කඩලු 3ක් පමණක් දැවී ජයග්‍රහී ඉලක්කය වසු කරා. ආරම්භක පිතිකරුවන් ලෙස පිටට පිවිසි පිල් සෝල්ට් හා විරාට් කොහ්ලි කොල්කතා පන්දු යවන්නට දෙකට හරහට පහර එල්ල කරමින් පළමු කඩුලට ලකුණු 95ක සම්බන්ධතාවයක් එක් කිරීමට සමත් වුණා. බැංගලෝර කණ්ඩායම වෙනුවෙන් තම මංගල තරගයේ ක්‍රීඩා කරු පිල් සෝල්ට් පන්දු 31ක වේගවත් ලකුණු 50ක් ටැස් කරා. ඔහුගේ ඉනිමට 4 පාර 9ක් හා 6 පාර 2ක් ඇතුළත් වුණා. රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර කණ්ඩායම ජයග්‍රහණය කර ගෙන යමින් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කර විරාට් කොහ්ලි පන්දු 36කින් නොදවී ලකුණු 59ක් රැස් කරා. ඔහුගේ ඉනිමට 4 පාර 4ක් හා 6 පාර 3ක් ඇතුළත් වුණා. නායක රජත් පටිදාර් ලකුණු 34ක් රැස් කරේ පන්දු 16කින්. ඔහුගේ ඉනිම 4 පාර 5කින් හා 6 පාරකින් වර්ණවත් වුණා. පන්දු එීමේදී සුනිල් නරයිනේ ලකුණු 27කට එක් කඩුලක් බිඳහෙළුවා. මේ ජයත් සමග මෙවර IPL තරඟාවලිය සාර්ථකව ආරම්භ කිරීමට බැංගලෝර කණ්ඩායමට හැකි වුණා. අද තරගයේදී විරාට් කොහ්ලිගෙන් තවත් ලෝක වාර්තාවක් වාර්තා වුණා. එනම් විරාට් කොහ්ලි අද ක්‍රීඩා කරේ ඔහුගේ 400 වෙනි 2020 තරගයටයි. රෝහිත් ශර්මාගෙන් පසු 2020 තරග 400 ක්‍රීඩා කර දෙවන ඉන්දියා ක්‍රීඩකයාට පත් වීමට විරාට් කොහ්ලි අද සමත් වුණා.